හායි කොහොමද යාළුවනේ මම ඔයගොල්ලෝ සියලු දෙනාම පිළිගන්නවා Red Idea YouTube channel එක වෙනුවෙන්. ඉතින් අද මම ඔයගොල්ලන්ට කරන්න හිතපු වීඩියෝ එක තමයි කොහොමද Facebook account එකක් තනියම නිර්මාණය කරගන්නේ කියන එක. සමහර විට Facebook account එකක් අද කාලේ හදාගන්න විදිය ගොඩක් දෙනෙක් දන්නවා. හැබැයි මේ Facebook account එක හදාගන්න දන්නේ නැති පිරිසකුත් තව අපේ සමාජයේ අපේ අතරේ ඉන්නවා. මම ඒගොල්ලන්ට උදව්වක් වෙන්න තමයි අද මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට කරන්න හිතුවේ. ඉතින් මේ වෙනකොටත් Facebook account එකක් පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන් මේක බලන්නේ. එයාලට සමහරට වැදගත්කමක් වෙන්න පුළුවන්. එයා දන්නේ නැති අලුතෙන් මේකට අප්ඩේට්ස් එකතු වෙනවා. ඒ වගේම මේ එකතු වෙන දේවල් හරහා වාට පුළුවන් ඔයාගේ Facebook account එක වැඩි දියුණු කරගන්න. සහ වැඩිපුරම අද කතා කරන්න හදන්නේ කොහොමද අලුත් කෙනෙක්ට මේ Facebook account එක පරිහරණය කරන විදිහ. සහ ඊට කලින් මම ඔයගොල්ලන්ට වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ තනියම Facebook account එකක් නිර්මාණය කරගන්නේ කියන එක. ඇත්තටම Facebook account එකක් හදනවා කියන්නේ බොහොම සිම්පල් වැඩක්. කොහොම සරලව කරන්න පුළුවන් වැඩක්. මේ වෙනකොට Facebook app එක මොබයිල් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න නැති කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් තමන්ගේ ෆෝන් එකේ තියෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ කියන්නේ Play Store එකට ගිහිල්ලා Android ෆෝන් එකක් නම් Play Store එකට ගිහිල්ලා ඉවර වෙලා එයාට පුළුවන් Facebook කියලා උඩින් ටයිප් කරලා ඉවරලා ඒකේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. සමහර විට මේ වෙනකොට ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න කෙනෙක් නම් මේක අප්ඩේට් කියලා එන්න පුළුවන්. නමුත් මමත් මෙතන ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න නිසා අලුතෙන් Facebook account app එකක් ඩවුන්ලෝඩ් කරගන්නේ නැහැ. right මෙන්න Facebook app එක මොබයිල් ෆෝන් එකට ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් මම ඒක ඔන් කරගන්නවා. ඕපන් කරගත්තට පස්සේ ඒකේ තියෙනවා යටම තියෙනවා already have an account. මේ වෙනකොට account එකක් තියෙනවද කියලා අහනවා. ඒ කියන්නේ account එකක් මේ වෙලාවට නැති කෙනෙක් නම් එයාට account එකක් හදන්න පටන් ගන්න මම හදන්නේ. මෙන්න මේ next කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මෙතනදී අහනවා මෙතන මගේ accounts මෙතන කිහිපයක් තියෙනවා. ඒක පෙන්න නිසා යටින්ම තියෙනවා none of the above කියලා. මෙතනදී අහනවා what's your name? ඒ කියන්නේ first name එක. first name එක හැටියට ඔයා මෙතන දෙන නම බොහොම වැදගත් වෙනවා Facebook account එක ඇතුලේ. ඔයාගේ යාළුවොත් එක්ක සැරිසරන විට මේක ඇතුලේ ඒ නම් තමයි පාවිච්චි වෙන්නේ. ඔයා මෙතන දෙන first name එක තමයි බොහොම වැදගත් වෙන්නේ. ඉතින් ඒක නිසා මෙතෙන්ට දෙන්න first name එක හැටියට දැන් උදාහරණයක් හැටියට මම මෙතන නමක් ටයිප් කරනවා. මෙතන surname එක කියලා අහනවා. එතන last name එක හැටියට පාවිච්චි කරන්න පුළුවන් second name එක විදියට. මම ඒකටත් උදාහරණයක් හැටියට නමක් දෙනවා. ඒකට next බටන් එක ක්ලික් කරන්න. එතනින් පස්සේ එනවා බර්ත්ඩේ එක තමන්ගේ උපන්දිනේ ටයිප් කරන්න. මෙතනදී ඕන කෙනෙක්ට පුළුවන් තියෙන වැරදි උපන්දිනයක් දුන්නත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඒක හරියට ඔයා Facebook account එක නිර්මාණය කරගන්න එක තමන්ට බොහොම වැදගත් වෙන්න පුළුවන්. ඒක තමන්ගේ අනාගතයේට එක වෙලාවකදී බොහොම වැදගත්කමක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා මේ දෙන ඇඩ්‍රස් මේ තමන්ගේ දෙන මේ බර්ත්ඩේ එක හරියටම දෙන්න උත්සාහ කරන්න. ඒකල ඒක සිලෙක්ට් කරලා ඉවරලා ඔයා next බටන් එක ක්ලික් කරන්න. එතනින් පස්සේ යාළුවනේ මෙතනින් මේ විදිහට එනවා තමන්ගේ ජෙන්ඩර් එක. ඒ කියන්නේ මේල්ද ෆීමේල්ද මේ කස්ටම් කියන එක එනවා. එතන මම මෙතන සිලෙක්ට් කරනවා මේල් කියන එක. සිලෙක්ට් කරලා next දෙනවා. මෙතනින් අහනවා මොබයිල් ෆෝන් නම්බර් එකක්. ඒ දෙන මොබයිල් ෆෝන් නම්බර් එක ඔයාට මැසේජ් එකක් ගෙන්න ගන්න පුළුවන් නම්බර් එකක් වෙන්න ඕනේ. මොකද මේ ෆෝන් නම්බර් එක දුන්නට පස්සේ මේක වෙරිෆයි කරන්න කියලා පස්සේ නම් මේ account එක නැත්තම් හරියට ක්‍රියේට් වෙන්නේ නැහැ. ඉතින් මේක නිසා මම මෙතන මේ ෆෝන් නම්බර් එක මගේ දීලා තියෙනවා. ඒක මම next කරනවා. එතකොට මෙතනින් අහනවා password choose a password. ඒ කියන්නේ password එක කියන්නේ ඔයා පාස්වර්ඩ් එක පාවිච්චි කරනකොටත් මම මේක අනාගතයේදී ඔයා මේක පරිශීලනය කරන්න පටන් ගන්නකොට සමහර විට එක වෙබ්සයිට් වලට එක පාස්වර්ඩ් දෙනවා. ඉතින් මේ පහසුවට ඔයාට පහසුවට මතක හිටින පාස්වර්ඩ් එක මෙතන ටයිප් කරන්න. මම මෙතන පාස්වර්ඩ් එක දැන් ටයිප් කරනවා. උදාහරණයක් විදියට.
රයිට් මෙතනදී ඊමේල් ඇඩ්‍රස් එකක් මගේ නම් මෙතන පැහැදිලි උඩින් පෙන්නනවා. නමුත් ඊමේල් ඇඩ්‍රස් එකක් නැති කෙනෙක් වුණොත් එහෙම එයාට වෙනම බොක්ස් එකක් එනවා. ඒකේ ඊමේල් ඇඩ්‍රස් එක වෙනම ටයිප් කරන්න පුළුවන්. මෙතනදී Google account එකට මම ඊමේල් ඇඩ්‍රස් එකක් දීලා තියෙන නිසා ඒ ඊමේල් ඇඩ්‍රස් එක මෙතනදී අහනවා. ඒ ඊමේල් ඇඩ්‍රස් එකම හරහාද Facebook account එක ක්‍රියේට් කරන්නේ කියලා තමයි මෙතනදී අහන්නේ. ඒකට අපි yes කියලා දෙනවා. ඒකල මෙතනදී මේ sign up කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ඉතින් පස්සේ creating your account කියලා මෙතන වැටෙනවා. දැන් මෙතන මේක දැන් account එකට තුර log වෙන්න තමයි මේ යන්නේ. දැන් account එකට sign වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන දානවා save password not now කියලා. කැමති කෙනෙක්ට දෙන්න පුළුවන් password එක save වෙලාම තියෙන්න. මම මෙතන save password කියන එක දෙනවා. දුන්නාට පස්සේ මෙතනදී තමන්ගේ phone number එක සහ password එක නැවත වතාවක් පෙන්වනවා තමන්ට බලා ගන්න. මේකමද කියලා වෙනස් කරන්න පුළුවන් නම් අවශ්‍ය නම් ඕනනම් පස්සේ ඇතුළට ගිහලා වෙනස් කරන්න පුළුවන්. මම මෙතන okay කියන බටන් එක දැනට ක්ලික් කරනවා. දැන් මෙතනදී මේ contact තමගේ contact list එකේ ඉන්න mobile phone එකේ contact list එකේ ඉන්න වෙනකොට ඉන්න අයගේ Facebook ඒ කියන්නේ ඒ අයත් Facebook account එකට එකතු කරගන්නද කියලා තමයි මෙතනදී අහන්නේ. ඕනනම් මෙතනින් තමයි පුළුවන් ක්ලික් කරලා ඉවරලා මේ ඉන්න අයව Tamanට එකතු කරගන්න. මම මේක skip කරනවා. මෙතන දැන් යාළුවෝ 5 දෙනෙක් එකතු වෙලා ඉන්නවා. මේකත් ඕන skip කරන්න පුළුවන්. පස්සේ ගිහිල්ලා තමන්ට අනවශ්‍ය යාළුවන් වයින් කරලා තමන්ට අවශ්‍ය යාළුවන්ව ටික ඇඩ් කරගන්න පුළුවන් මෙතන. මම මෙතන add 5 friends කියන එක දෙනවා. දුන්නාට පස්සේ මෙතනදී අහනවා to continue turn on device location which use Google location service. අපිට මෙතන location එක අහනවා location එක සඳහන් කරන්නද කියලා. මේ location එකත් මෙතනදී අරගන්නද කියලා. අපිට දැන් no thanks නැත්නම් okay කියලා දෙන්නත් පුළුවන්. මම මෙතන අවශ්‍ය නැහැ කියලා දෙනවා. රයිට් යාළුවනේ ඉතින් Red Idea YouTube channel එක වෙනුවෙන් අද ඔයගොල්ලන්ට අරන් ආපු වීඩියෝ එකේ කොහොමද හරියට නිවැරදිව Facebook account එකක් නිර්මාණය කරගන්න කියන හැටි තමයි කතා කරේ. ඉතින් මේ Facebook account එක ඇතුළේදී Facebook account එකේ ඇතුළේ කොහොමද අපි හරියට ෆොටෝ එකක් දාලා අපි හරියට details ටික enter කරගෙන ලස්සනට මේ Facebook account එක නිර්මාණය කරගලා අවසන් කරන විදිහ ඊළඟ වීඩියෝ එකේදී අපි බොහොම කෙටි කාලයකදී අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඔයගොල්ලෝ සියලු දෙනාටම යෝජනා කරනවා Facebook account එකක් හදනවා නම් හරියට Facebook account එකක් හදාගන්න කියන එක සහ අපේ Red Idea YouTube channel එක ඔයගොල්ලන්ට subscribe කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද ඔයගොල්ලන්ට ගෙනාපු වීඩියෝ එකේ ගොඩක් වැදගත් වෙන්න ඇති සමහර පිරිසකට මේක සාමාන්‍ය දෙයක් වෙන්න ඇති. නමුත් Facebook account එකක් කොහොමද නිවැරදිව හදාගන්න කියන දේ අද කතා කරා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අපේ Red Idea YouTube channel එක subscribe කරලා bell icon click කරන්න. bell icon එක click කරලා පස්සේ ඔයගොල්ලෝගේ ළඟටම ඊළඟ අපි හදන වීඩියෝස් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙනම් සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ආයෙත් හමු වෙමු නවතම වීඩියෝ එකක් සමගම.